හායි කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම අදත් හිතනවා. ඔන්න ඉතින් අදත් ලස්සන සෙනසුරාදා දවසේ මම ඔයාට ලස්සන වීඩියෝ එකක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාගේ හිතට ගොඩක් සහනයක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔයාට පුංචි කතාවක් කියන්නද? අපි ගැහැණු ළමයෙක් හරි පිරිමි ළමයෙක් හරි වයසින් පරිණත වෙනකොට ඒ වගේම අත්දැකීම් වලින් පරිණත වෙනකොට අපේ ජීවිතේ ඉස්සරහට යනකොට අපි හැමෝම හොයන්නේ ෆැන්ටසි ආදර කතාවල ඉන්න සුරංගනා ආදර කතාවල ඉන්න චරිතයක් වගේ රිලේෂන්ෂිප් එකක් නෙවෙයි. මම හිතනවා ඔයාලත් එහෙම වෙන්න ඇති කියලා. අපි හැමෝම හැමතිස්සෙම හොයන්නේ පොළවේ පය ගහලා ඉන්න පුළුවන් ප්‍රැක්ටිකල් පාර්ට්නර් කෙනෙක්. ඉතින් ඔයාලටත් ඒ වගේ පාර්ට්නර් කෙනෙක් ලැබෙන්න කියලා ඔන්න අද උදේ පාන්දරම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද උදේ වැඩ ඔක්කොම ඉවර කරලා බුදුනුත් වැඳලා මම මේ හදන්නේ උදේට කෑම කන්න. ඉතින් අද මම විතරයි ගෙදර ඉන්නේ. ඉතින් හස්බන්ඩ් වැඩට ගිය නිසා මම අද රසට කෑම හැදුවා. ඉතින් මම දැන් මේ කෑම එක කාලා පොඩි වැඩක් කරන්න තමයි යන්නේ. ඉතින් ඔයත් ආදරය කරන කෙනා ගෙදර එනකොට ආසයිද රස කෑමක් හදලා තියන්න. ඉතින් මම නම් මේ ජපානයට ආවට පස්සේ ඒකට හරිම කැමතියි. මොකද මගේ හස්බන්ඩ් මම රස කෑමක් හදලා තියෙනවා නම් ඒක දිහා බලලා ගොඩාක් සතුටු වෙන කෙනෙක්. මාව අගය කරන කෙනෙක්. ඉතින් ඔයාලගේ ජීවිතෙත් එහෙම කෙනෙක් ඉන්නවද? ඔන්න ඉතින් මම දැන් මේ කාලා ඉවර වෙලා රස කෑමක් හදන්න යන්නේ. මොනවද දන්නවද? හාල් පිටි වලින් මම අද ඉන්දියාප්ප හදාගන්න තමයි මේ යන්නේ. මම ඔයාට පුංචි කතාවක් කියන්නම්. ඉතින් හැම දවසක්ම අවසානයේ ඔයා නිදාගන්න ඇඳට යන්න කලින් ඔයා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඔයාගෙන්ම අහන්න අද දවසේ මගේ අතින් මොනවා හරි වැරැද්දක් වුණාද? කාගේ හරි හිතක් රිදුනද? මම කාට හරි නරක දේවල් වලින් බැන්නද? මගේ අතින් කාට හරි නරකක් වුණාද කියලා ඔයාම හිතන්න. ඉතින් නැත්තම් ඔයා හිතන්න අද මම කිසිම දෙයක් මගේ අතින් උනේ නෑ, මම අද හොඳ කෙනෙක් වුණාද කියලා. ඉතින් ඔයාගේ පිළිතුර ඔව් නම් ඔයා එක දිගටම අවුරුද්දක්, අවුරුදු 5ක්, අවුරුදු 10ක් වගේ කාලයක් අමතක නොකර කරොතින් ඔයා දන්නේම නැතුව ඔයාගේ ජීවිතේ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙවි. ඒ වගේම ඔයා හොඳ මිනිසෙක් වෙලා තියෙවි. අපේ ජීවිතවලට ලස්සන කාල වගේම ජීවිතේට අමාරු කාලත් එනවා.
ඉතින් මේ හැම කාලෙදිම ඔයා දරාගෙන ජීවත් වුණොතින් ඔයාට දවසක ලස්සන වසන්ත කාලයක් උදා වෙනවාමයි. ඉතින් ඔයා දුක්ඛ සැප හැමදේම දරාගෙන ජීවත් වෙන්න පුරුදු වුණොත් ඔයාගේ ජීවිතේ දන්නේම නැතුව ලස්සන තැනකට ගිහිල්ලා තේරෙයි.